මම මගේ ජීවිතය ඇතුලේ දෙමව්පියන්ගේ කතන්දරේ කිව්වොත් කටුමැටි බිත්ති හතරක ගොමගාපු පොළවේ මාව තියාගෙන එදා රුපියල් 7 ගණන් වල කිරි පැකට් එක අරන් දෙන්න මගේ අම්මයි තාත්තයි මහ පොළවේ පස් ගල් වැලි එක්ක ඔට්ටු වෙච්ච විදිහ මම ඒ කාලේ මගේ ඇස් දෙකට පොඩි කාලේ දැකලා තියෙනවා. මම ලස්සන ඇඳුම් ඉල්ලද්දී ඒ ආසාවට ඉල්ලන ඇඳුම් අරන් දෙන්න මගේ අම්මයි තාත්තයි අවුරුදු කීයක් නම් අශේන් එකම ඇඳුම අඳින්නේ නැද්ද? මම අසනීප වෙලා රත්නපුර මහරෝහලේ ඇඳ උඩ ඉද්දී අපේ තාත්තා සති ගානක් ඇඳ යට පත්තර කොලේ ඉරාගෙන මාව ජීවත් කරවන්න මහන්සි වුණා. මම මොන්ඩිසෝරියට දාපු දවස් ඉඳන් මාව උපාධිධාරියෙක් කරනකම් මට වියදම් කරන්න අපේ තාත්තගේ අතේ කොච්චරනම් කරගැටෙන්නේ නැද්ද? අපිව මේ තැනට ගේන්න අපේ අම්මයි තාත්තයි විඳ දුක මම මගේ ඇස් දෙකට දැකලා තියෙනවා. මම මගේ ජීවිතය ඇතුලේ දෙමව්පියන්ගේ කතන්දරේ කිව්වොත් කටුමැටි බිත්ති හතරක ගොමගාපු පොළවේ මාව තියාගෙන එදා රුපියල් 7 ගණන් වල කිරි පැකට් එක අරන් දෙන්න මගේ අම්මයි තාත්තයි මහ පොළවේ පස් ගල් වැලි එක්ක ඔට්ටු වෙච්ච විදිහ මම ඒ කාලේ මගේ ඇස් දෙකට පොඩි කාලේ දැකලා තියෙනවා. මම ලස්සන ඇඳුම් ඉල්ලද්දී ඒ ආසාවට ඉල්ලන ඇඳුම් අරන් දෙන්න මගේ අම්මයි තාත්තයි අවුරුදු කීයක් නම් අශේන් එකම ඇඳුම අඳින්නේ නැද්ද? මම අසනීප වෙලා රත්නපුර මහරෝහලේ ඇඳ උඩ ඉද්දී අපේ තාත්තා සති ගානක් ඇඳ යට පත්තර කොලේ ඉරාගෙන මාව ජීවත් කරවන්න මහන්සි වුණා. මම මොන්ඩිසෝරියට දාපු දවස් ඉඳන් මාව උපාධිධාරියෙක් කරනකම් මට වියදම් කරන්න අපේ තාත්තගේ අතේ කොච්චරනම් කරගැටෙන්නේ නැද්ද? අපිව මේ තැනට ගේන්න අපේ අම්මයි තාත්තයි විඳ දුක මම මගේ ඇස් දෙකට දැකලා